අයබෝවන් ආදරණීය දුවේ පුතේ මම සූදානම් වෙන්නේ ඔබට දැන් ගණිත ගැටලු කීපයක් ගොඩක්ම කරපු නිසා දැන් ඔබ ගෙදරින් නිසා දෙවෙනි වාරේ පළවෙනි පාඩම කරන්න කියලා මම මේ සූදානම් වෙන්නේ පහේ පන්තියේ අපිට පුළුවන් ඒ පාඩම ඔබට මේ විදිහට කරාම ඔබට පුළුවන් වෙනවා ඒ පාඩමේ නම පරිමාව හා ධාරිතාව ඔබට ඔබ මේ වීඩියෝ එක කොහොම පොඩ්ඩක් නවත්තලා ඔබේ පොත ගන්න. එතකොට ඔබට තව පොඩ්ඩක් ඕන තේරෙයි. පොත පෙළුවේ නැහැ කියලා ප්‍රශ්නකුත් නැහැ. පොත ගත්තත් හොඳයි. පොතේ තියෙන්නේ 62 වෙනි පිටුවේ පාඩම තියෙන 13 වෙනි පාඩම පරිමාව ධාරිතාව ඔබේ දෙවෙනි වාරේ පළවෙනි පාඩම. දැන් ගෙදර ඉන්න හින්දා මම මේ ගණන් ටික කරන්නේ පොතෙන්ම ගණන් ටිකක්. ඔබ ඊට පස්සේ ඒක බලලා ඉතුරු ගණන් ටිකත් කරන්න ඔබට පුළුවන් වෙයි. හොඳයි දැන් අපි බලමු වෙනදා වගේම සුපුරුදු පරිදි ඔබ තාම මගේ channel එකට subscribe කරේ නැත්නම් රතු පාට බටන් එක ඔබලා subscribe කරන්න. ඒතර bell icon එකේ bell සීනෝක ලකුණක් තියෙන ඒකත් press කරන්න. ඊට පස්සේ දිගටම ඔබට මගේ videos බලන්න පුළුවන්. මේ වෙනකොට මම ගොඩක් videos දාලා තිනවා. 6 ළමයින්ට වීඩියෝ එකක් දැම්මා 10 11 එකටත් දැම්මා videos දෙකක්. ඔයගොල්ලෝ අයියලා අක්කලා නංගිලා මල්ලලා ඒගොල්ලන්ටත් කියන්න. හොඳයි දරුවනේ එහෙනම් අපි වැඩේ පටන් ගමු. පාඩම පරිමාව ධාරිතාව මෙන්න මෙතනදී ඔබට කියන්නේ හිතලා මේක බලන්න කියන එක. මේ බලන්න මම හිතන්නේ මේ බෝතලේ ලීටරයක් තියෙනවා. ඒ ළමෙක් හිතනවා. ඔයාලට පුළුවන් වාදනය කරන ඔය විදිහට හිතන්න. යට වගුවක් තියෙනවා මම පෙන්නන්නම්. ඊට පස්සේ හරියටම මැනලා බලමු. එතකොට මේ ලකුණු කරපු වාදනයක් කරන්න මනින්න පුළුවන්. මේ වාදන නම් ඔබට නෑ. ඔබේ ගෙදර ඇති බෝතල් මිලිලීටර් 100 250 ලීටරේ ලකුණු කරපුවා. ඒවා ලකුණු කරපු නැති එකක් කරගෙන ඔබ හිතන්න මෙච්චර ඇති කියලා. ඊට පස්සේ අර පාදිනේට මැනලා දල වශයෙන් හරි මැනලා බලන්න. ඒක හොඳයි ක්‍රියාකාරකමක් විදිහට ඔබට කවදාවත් හරියටම හරි ඒක හිතන්න බෑ. හිතපු එක ඇත්ත එකයි වෙනස් වෙයි. ඒක වෙනවමයි. ඒක ප්‍රශ්නයක් නෑ. එහෙනම් මැනලා බලන්න. මම වගුව පෙන්නන්නම් ඔබේ පොතේ තියෙන්නේ. මෙන්න මේ වගුව මේ තියෙන්නේ මේ. දැන් මෙතන මේ වතුර බෝතලයක් තෝරගෙන තියෙන වතුර බෝතලයක්. ඔයාලට පුළුවන් ජෝගුවක්, කෝප්පයක්, එහෙම නැත්නම් ටිකක් තව වෙනස් විදිහේ ලොකු භාජනයක්, සාමාන්‍ය බෝතල් හැඩයක් මොනවාරි තෝරගන්න. මේ ලියාගෙන බලන්න මෙයත් මේ හිතලා තියෙන්නේ 1500යි කියලා. මේ සිතූ ප්‍රමාණය. සැබෑ ප්‍රමාණය ඉන්නේ 1400 එතන ඇවිල්ලා තියෙන 1400යි. 100ක වෙනසක් තියෙනවා. එහෙම වෙනවා කවුරු කරත්. හරියටම හරි උත්තර ගන්න බෑ. ඔය පාඩමට කියන නිමානය කියලා. ඔගේ මේ තියෙන නිමානය කියන වචනේ මේ අපි හිතලා උත්තර කිවීම. ඔක ටිකක් ලොකු පන්තිදී ගොඩාක් ඕන වෙනවා. මෙතෙන්දී අපි ටිකක් ඔක පුරුදු වෙන්න කරන්න ඕක විභාගෙට ඔහම අහන්නේ නැහැ. නමුත් ඔක කරන එක හොඳයි. දැන් අපි ඉස්සරහට යමු. මෙන්න මෙතන මේ ගාන මේවා දරුවනේ එකතු කිරීම මේ තියෙන්නේ මේ බොහොම සාමාන්‍ය විදිහට එකතු කරන්න තියෙන්නේ. මට කියන්න තියෙන එකම එක කාරණාවයි මෙතන ලීටරයට මිලිලීටර කීයද මතක් කරගන්න. ලීටරයට මිලිලීටර කීය 1000යි නේද? එහෙනම් මෙන්න මිලිලීටර පැත්තට 1000 වොත් එකතු වෙදී අපි ලීටරයක් දානවා. ඔන්න ඔච්චරමයි කියන්න තියෙන්නේ. ඔක වර්ගයට ඔළුවේ තියාගන්න. හැබැයි ඔක දෙන්නේ නැහැ. ඔය වර්ග දෙක දැක්කම ඔයාලට මතක් වෙන්න ඕනේ. අපි එකතු කරලා බලමු. මෙතන මම මේ ලේස පොයින්ට් එකත් ඉන්න මේ රතු පාට තිතත් එක විතර 0.0.0යි මෙතන 5යි 4යි 9යි මෙතන 8යි 7යි 5 නෙමෙයි ඉන්නේ 15. මෙන්න මෙතන බලන්න ලෙස් පොයින්ට් එක ගාඩ එක ආවනේ. ඔන්න ඔක 1000 නේද බලන්න. 1500 යනෝනේ මේක 1000නේ. අන්න මිලිලීටර මේ ලෙස් පොයින්ට් එක බලන්න මිලිලීටර 1000 තියන්නේ. ඇයි මිලිලීටර 1000ක් ලීටරයි. මෙන්න මේක උතන ලියන්නේ නැහැ දරුවනේ. අපි ඔය එක උතනින් අයින් කරලා මෙන්න මෙතෙන්ට ගන්නවා. මම දැන් ඉතින් දාලා පෙන්නන්නම් සාමාන්‍යයෙන් උතන ලියන්නේ නැහැ. මනෝමයෙන් මේ හතරට ඔය එකතු කරලා 5යි කියලා ගන්න ඕනේ. 5යි 2යි 7යි එතකොට පිළිතුර. ඔන්න ඔක පිළිතුර. මේක ලියන්නේ නැහැ සාමාන්‍යයෙන්. අපි ගයින් කරමු. ඔන්න ඔයා ලියලා මකලා දැම්මත් කමන්නේ. ඒතර එකතු කිරීම ඔයා දන්නවා මම අමුතුවෙන් කියලා දෙන්න උත්සාහ කළේ මෙන්න මේ ලීටර් මිලිලීටර් අතර සම්බන්ධය 1000 නිසා මෙන්න මෙතනට 1000 આવොත් මේ ලෙස පොයින්ට් එක බලන්න. හැබැයි 1000 වෙන්න ඕනේ. සමහර ගණන්වල 100 නේ එහෙම දෙනවා. කලබලලා අයින් කරන්න එපා. 1000 આવොත් මෙතෙන්ට එකක් ගෙනියනවා. ඔය තවත් උතර මේ ගානේ මම පැහැදිලි කරන්නම් ඔබට. ඔන්න බලන්න මෙතනක් තියෙන එකතු කිරීම 0.0.0යි මෙතන 5යි 1යි 6යි මෙතන 9යි 5යි 14යි 14න් 4 මෙතන ආවේ මෙතෙන් දෙනවා 1. ඔන්න ඒක තමයි මෙහාට ගෙනියන්නේ. බලන්න මම වැඩිපුර පැහැදිලි කිරීමක් කරන්න හදන්නේ මේ ඉතලෙන් පෙන්නන්නේ මේ මිලිලීටර පැත්තෙන් 1000ක් වුණොත් මෙහාට එකක් ගෙනියනවා කියලා. මේ තියෙන 1000. ඔන්න බලන්න මම උඩින් පෙන්නන්නම් සම්බන්ධයක්. ලීටර් එක මේ ලකුණෙන් කියන ලීටර් එකක් සමානයි මිලිලීටර 1000.
එතන මෙතන 1000 නෙමෙයි මිලිලීටර් පැත්තේ 1000 නෙමෙයි ලේසර් පොයින්ට් එක බලන්න. එන්නේ 1000 වෙනකොට මෙහෙට එකක් යනවා මෙන්න මෙතෙන්. ඒතර 6යි 1යි උතන 7 වෙනවා. මම ඒක මෙතන ලියලා පෙන්නන්න. ඔක ලියන්නේ අපි 6යි 1යි 7යි 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 14යි. ඔතන උත්තරේ මෙන්න මේ සම්බන්ධය ඔයාලට මතක් වෙන්න ඕනේ ලීටර් මිලිලීටර්. ලෝක දෙන්නේ නැහැ. හොඳයි. ඔය ඊතල ගහලා ලියන්න අවශ්‍ය නැහැ. මේ පැහැදිලි කිරීමක් කරේ අපි ඊළඟට යමු. මෙතන බිංදුවයි බිංදුවයි බිංදුවයි. මෙතන බිංදුව 1යි 1යි 8යි 2යි උතන 10යි. 10න් බිංදුව මෙන්න මෙතෙන් දෙන්න ඕන එකක්. මෙන්න මේක 1000. අර මෙතන කතාවමයි. ওই 1000 උතන ලියන්න මෙතන ලීටරයක් එනවා. අනේක අයින් කළාම මෙන්න මෙතෙන්ට ගන්නම් එක. ඔක සාමාන්‍ය මේක ලියන්නේ නැහැ හොඳේ. එතන 12 1යි 13යි 13යි 11යි 24යි. ඒතර 24 එකතු කිරීම ඔබ දන්නවනේ මේක ආපුවන් 2 1 3යි 3යි 4යි 1යි 2යි. දැන් මෙන්න මෙතන විශේෂයි මේ බලන්න මෙතන මොකද විශේෂ මෙතන තියෙන්නේ මේ 100 ගණන් වලින් ඉවරයි. ඔන්න බලන්න එකතු කරාම මෙන්න මෙතන කලබල වෙනවා සමහර. මෙතන අපි එකතු කරමු 5යි 5යි 10යි බිංදුව එකක් විතර එක ආපුවම 8යි 8යි 2යි 10යි බිංදුව එකක් විතර 3යි 1යි 4යි. දැන් මේ කෙරවලට 4 ආව කියලා මෙහෙට එහෙම ගන්න බෑ. මොකද මේ 400නේ කියලා බලන්න 400නේ. ඒතර මේ 17 තමයි ඒක මේ ලේසර් පොයින්ට් එක බලන්න. මිලිලීටර් 17 තමයි ලීටරේ. 400න් 4ක් එහෙම හදන්න බෑ. ඔන්න සමහර කොනේ ඉලක්කම ගන්නවා කියලා ඔන්නෝම වැඩක් කරනවා. සමහර කියලා දෙන්න ඕනේ මිලිලීටර් 1000ක් ලීටර එකයි මේ ලේසර් පොයින්ට් එක බලන්න හොඳට. ඔන්න ඒ සම්බන්ධය ආවොත් විතරයි මෙතෙන්ට එන්නේ. ඕක තමයි වරද්ද ගන්න තැන. ඕක තමයි ගැටලුව. මෙතන 6යි 2යි 8යි. හොඳයි අපි ඊළඟට යමු. මේක ගැටලුවක් ඔන්න ළමයිනේ. මේ ඔයාගේ පාඩමේ තියෙනවා මම කිව්ව පිටුවේ 63 වෙනි පිටුවේ තියෙන ගාන ඔය ඔබට මම මෙතන මේ උදාහරණ පොඩ්ඩක් ඊට කලින් පෙන්නලා ඉන්නම් මේ බලන්න. මේ කියවන්නකෝ. මත් කියවන්න භාජනයක තිබූ ජල ප්‍රමාණය තිබිලා තියෙනවා කලින්. ජල ප්‍රමාණය ලීටර 8යි මිලිලීටර 825කි. ඊට පස්සේ ආයෙගෙන එයට තවත් 7 ලීටර 7යි මිලිලීටර 270ක් ජලය ප්‍රමාණයක් එකතු කරන ලදී. මේ බලන්න මේ වචනෙම කියනවා මොකද්ද කලේ? එකතු කළා. දැන් භාජනයේ තිබෙන මුළු ජල ප්‍රමාණය කොපමණද? මේක ගැටලුවක්. එකතු කරන ලදී කියන්නේ දරුවනේ මේ දෙක එකතු වෙනවා. දැන් ඔක විභාගේ නම් මේ වගන්ති ලියන්න දෙනවා අඩුයි වල ශිෂ්‍යත්ව විභාගේ. හැබැයි වගන්ති ලියන්න හුරු වෙන්න. මොකද මෙන්න මෙතනින්මයි මේ ගන්නෙ. දැන් මොකද්ද මේ තිබූ ජලය ප්‍රමාණය නෙමෙයි. ওই වගන්තිමයි වගන්තිට ගන්නෙ. සමහර වගන්තියට හරියට කලබල වෙනවා. මේ 8යි 825 මොකද්ද මේ කියවන්නකො ලේසර් පොයින්ට් එකට. තිබූ ජලයේ ප්‍රමාණය ඒකමයි ගන්න වගන්තියට මේ. තිබූ ජලයේ ප්‍රමාණය කියලා ලියලා මේ 8යි 825ම ලියනවා. ඊළඟට බලන්න මේක මොකද්ද? එකතු කළා මෙතන කියන්න පැහැදිලිව මේ තවත් 7යි 270ක ජල ප්‍රමාණයක් එකතු කරන ලදී. මේ තියෙන වාක්‍යෙ මේ එකතු කරන ලදී. එහෙනම් එකතු කළ ජලයේ ප්‍රමාණය මේ. එකතු කළ ජලයේ ප්‍රමාණය. ඉතින් පොඩ්ඩක් හදලා ඒ වාක්‍යෙමයි ගන්නෙ. 7යි 270. ඊළඟ අහන්නේ මොකද්ද? මුළු ලේසර් පොයින්ට් බලන්න මුළු ජලයේ ප්‍රමාණය. එතකොට උත්තරේට වගන්ති ඒකමයි මේ මුළු ජලයේ ප්‍රමාණය මේ ගානෙමයි ගන්න වගන්ති. දැන් එකතු කරනවා. ඉතින් එකතු කිරීම අර ඉස්සෙල්ලා වගේ මෙතන අර මිලිලීටර් ලීටර් නිසා මෙතන 1000 આવොත් එහාට යන්න ඕනේ. හැබැයි 10 වෙන්න ඕනේ. මෙතන 0.5යි 5යි 7යි 2යි 9යි 8යි 2යි 10යි ඔන්න 0.1ක් ඉදරුණා. අන්න එක 10නේ. ඒක මෙතෙන්ට යනවා 9යි. 9යි 7යි 16යි. එතකොට ඔයාලට ඔබට ඔගේ මට කියලා දෙන්න අපිට පැහැදිලිව තියෙන මොකද්ද එන්නේ කියලා අපි යනවා ඊළඟ කාරණාවට. ඊළඟ පාඩමට අපි යනවා. ඊළඟ පාඩමේ ගිහිල්ලා අපි ඊළඟට යමු. ඊළඟ පාඩමට ගිහිල්ලා ඊළඟට යමු. මේ ඊළඟ එකේ ඉන්නේ මේක තියෙන්නේ වගන්ති කියලා හදන්න. වගන්ති ලිව්වම අපි බලමු මේකේ වගන්ති මේ බලන්න මේ මෙතනින්මයි ගන්න වගන්තිය. මොකද්ද මේ 4යි 400 ගැන කියන්නේ මේ රතු පාට තින්ත. ඉතින් වගන්ති ඕක. ඉතින් රතු පාට තින්ත ප්‍රමාණය ලීටර් 4යි මිලිලීටර් 400යි. හරි සරලයි ඕක. 4යි 400යි. ඊළඟට ඇති භාජනයකට සුදු පාට තින්ත 2යි 200ක්. මේ බලන්න දැන් මොකක්ද එතන? මේ 2යි 200 සුදු පාට තින්ත මේ ලේසර් පොයින්ට් එක බලන්න. ඉතින් ඒක තමයි වගන්තිය. මේ එකතු කළ සුදු පාට තින්ත ප්‍රමාණය. සුදු පාට තින්ත කිව්වත් ප්‍රමාණවත්. දැන් භාජනයේ බලන්න එකතු කළ කියන වචනෙන් අපිට තේරෙනවා ගැටලුව ලියන්නේ එකෙන් එකතු කළ කියන්නේ දෙක එකතු කරනවා. එතකොට වගන්තිය ගන්නෙ අපෙන් අහන්නේ දැන් භාජනයේ ඇති මුළු තින්ත ප්‍රමාණය. දැන් ගන්න මුළු තින්ත ප්‍රමාණය. බලන්න මේ මුළු තින්ත ප්‍රමාණය තමයි වගන්තිය. දැන් තියෙන මේ දෙක එකතු කරන්න. එකතු කිරීම සරලයි.
බිඳුවයි 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 මෙතන බිඳුවයි 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 4 2 6 නේ උතන ඉන්නේ. එතකොට 600. අන්න ළමයිනේ මිලිලීටර් ලීටර් අපි ආයේ 10 කතාවනේ. 10 ඔලුවේ තියෙනවනේ ඒක තුන. මෙතන 10 ආවේ නැහනේ. එහෙනම් මෙහාට මේ 6ෙම ගෙනියන්න බෑ. 4යි 2යි 6යි. හරි පැහැදිලිද නේද? ඔක තමයි උත්තරේ. දැන් අපි තව පොඩ්ඩක් ඉස්සරහට යන්න. දැන් මම හදන්නේ ඔබ මේ අඩු කිරීමට ගෙනියන්න. ඉතින් අඩු කිරීමෙන් සාමාන්‍ය විදිහම අඩු කිරීම බිඳුවෙන් 5ක් බෑ. එකක් ගෙනාව 10න් 5ක් 5යි. මෙතන 4ක් ඉතුරු ඉන්නේ 5 ගාව එකක් ගියානේ. 4න් 2ක් 2යි. ඊට පස්සේ මෙතන 4න් 3ක් 1යි. මෙතන 7න් 5ක් 2යි. සාමාන්‍ය විදිහට අඩු කරන්න පුළුවන් ගැටලුවක් නැහැ. ඔගේ ගැටලුව වෙනවා මෙන්න මෙතන. මොකද මේ බලන්න හොඳට ලේසි පොයින්ට් එක 410නේ. 410න් 800ක් අඩු කරන්න බෑ. අන්න ළමයිනේ මෙහෙ එකක් ගේන්න වෙනවා. ගේන්නේ මොනවා එකද? ලීටරයක්. මෙතෙන් දෙන්න ඕනේ කීයද? 1000. ඔයත් මම ඔබට ඉතලකින් පෙන්නන්නම්. මම මේ පෙන්නන්නේ මේ ලීටරේ මෙතෙන්ට ගෙනාවම මෙන්න මෙතෙන්ට 1000ක් එනවා කියන එක. එතන මේ 6න් එකක් අඩු වෙනවා. 6 මොකද වෙන්නේ? 5ක් වෙනවා. දැන් බලන්න 6 එක 5න් කළා. එතන 5ක් වුණා. දැන් 5න් තමයි අඩු වෙන්නේ මෙතෙන්ට එනවා 1000. ඔන්න ඔක තේරුම් ගන්න ඕනේ. ඔක 1000 මෙන්න මෙතනදී වරදින්න පුළුවන් මම ඒක පෙන්නන්න හොඳට. හරියට ලිව්වේ නැත්නම් අතන බිඳුවේ බිඳුවක් බිඳුවයි. මෙතන එකෙන් බිඳුවක් 1යි. මෙතන 7න් බෑ 14න් 7ක් 7යි. 14න් 7ක් 7යි. එතකොට මෙතන අඩු කිරීම මෙතන අඩු කිරීම 5න් 3ක් නේ 5න් 3ක් 2යි. ඒක හරි සරලයි. මෙන්න මේ 1000ක් එන්න ඕනේ කියන එක තමයි විශේෂ කරන්න මම හැමෙන්නේ. මෙතන 5න් බිඳුවක් 5යි. මෙතන අඩු කිරීම සරලයි. 5න් බිඳුවක් 5යි 2න් බිඳුවක් 2මයි. ඔන්න එකෙන් බෑ. එකෙන් බෑ කියන්නේ මෙතන එකක් ගේන්න ඕනේ. ඒක මෙතෙන්ට දැම්මම බලන්න 1000 වෙනව නේද කියලා. සදාක නොලියම අපිට ඕනනම් ගන්න පුළුවන්. මේක 1000 වෙනවා. අපි ඕන එක අයින් කරලා පෙන්නමු. මෙන්න මෙතෙන්ට එක ආපුවම 1000 වෙනවා. දැන් 1000 ට 1000ක් ආවා. දැන් 11න් දෙකක් තමයි අඩු කරන්න. කීයද 11න් දෙකක් 9යි. මෙතන 15ක් විතරින් දරුවනේ 15න් 13ක් ගියාම 2යි. මම නිතරම පෙන්නන්න හදන්නේ මෙන්න මේ ගේනකොට 1000ක් එන්නේ කියන එක. ඔන්න බලන්න මෙතන අපි කලබලලා මෙතන එක ලිව්වොත් මේ 50න් 850ක් අඩු කරන්න බෑනේ. ඔගේ 150 වෙනවා. සම්පූර්ණ වැරදි. ඔතන ලියන්න ඕනේ අපි 10. මොකද 1050 වෙන්න ඕනේ. අර ආයි කියන්නේ දින මෙන්න මේ බේස් පොයින්ට් එක බලන්න. මිලිලීටර් 1000ක් ලීටරයයි. මේ එක මෙහෙට යනකොට 1000ක් එනවා. ඒතර මේ 50 ගාවට 1000ක්ම 1050. ඒතර මෙතෙන් ලියන්න ඕනේ 10. ඔන්න ඔයාලට ලියලම පටන් ගන්නත් පුළුවන්. නැත්නම් අඩු කරගෙන එන්නත් පුළුවන්. බිඳුවෙන් බිඳුවක් බිඳුවයි. 5න් 5ක් බිඳුවයි. දැන් මෙතන ලියාගන්න එක නෙමෙයි 10යි. 14 එකක් අඩු වුණා. මොකද 13 වෙනවා. මෙතන 10 වෙනද බලන්න 1050 වුණා නේද? බැලුවත් එක ලිව්වන 150 අඩු කරන්න බෑ කියලා හිතෙන්නේ. දැන් 10න් 8ක් කීයද? 2යි. මෙන්න මේක තමයි හොඳම ගැටලුව විභාගයට આવත් වෙන අමාරු මේක මෙතන හොඳට බලන්න. ඔබේ පොතේ තියෙනවා අය අඩු කරලා බලන්නකෝ. 13න් 11ක් කීයද? 2යි. ඔන්න ඒක හරි. දැන් තමයිනේ අඩු කිරීම අවශ්‍යත ගැටලුව. මේ බලන්න මෙතන ටැංක් එක තිබූ ජල ප්‍රමාණය කීයද? ලීටර් 15 මිලිලීටර් 800යි. ජලය 8යි 750ක් ඉවත් කරා. මෙන්න ඉවත් කරා කියන වචනෙන් අල්ලගන්නේ අඩු කිරීම. ඉවත් කරලාදී ටැංකියේ ඉතුරු ජල ප්‍රමාණය කොපමණද? ඉතින් අර දෙක කියලා අඩු කරලා තියෙන්නේ. අපි උදාහරණයක් බලමු. දැන් උදාහරණෙ මේ තියෙන්නේ මේක පොතේ තියෙනවා. අපි ගානකට ගිහිල්ලා බලමු. දැන් දරුවනේ ඔන්න මම ගාන මේ පොතේ තියෙන ගානමයි. වාජනයක කිරි 17650ක් තිබුණේ. ඔන්න තිබුණ ප්‍රමාණය. එයින් 12850ක් විකුණු. අන්න විකුණනවා කියන අඩු වෙනවා. ඒවා දන්නවා කඩේ බඩු විකුණනවා අඩු වෙනවා. ඔය පොලේ බඩු වික්කන ඉස්කෝලේ. ඒතර අඩු වුණානේ විකුණනකොට. එහෙනම් අඩු කිරීම වෙනවා අන්න. පසු ඉතුරු වෙන කිරි ප්‍රමාණය. දැන් වගන්ති ගන්න මෙතනින්මයි. මේ 17 කවුද වාජනේ තිබූ කිරිනේ. ඒකට බලන්න වාජනේ තිබූ කිරි ප්‍රමාණය. තිබුණේ කියලාද කියන්නේ මේ. එයින් 12 විකුණු මේ ටික මොකද්ද? විකුණු මෙතනින්මයි වගන්ති ගන්න. විකුණු ප්‍රමාණය. බලන්න. දැන් අපි මෙතනට ගමු. මොකද්ද? විකුණු කිරි ප්‍රමාණය. 10850 මෙතන 12750යි. ඔන්න ගත්තා. දැන් අහන්නේ ඉතුරුනේ. ඉතුරු මෙතනට වගන්ති ඒකෙන්මයි ඉතුරු වෙන කිරි ප්‍රමාණය. මේ ඉතිරි කිරි ප්‍රමාණය. දැන් දින අඩු කරන්න. දැන් මෙතන 650න් 850ක් අඩු කරන්න බෑ. මෙතෙන්ට එකක් ගේන්න ඕනේ. ඒක කෙලින්ම මෙතන එක දාන්න බලමු. මොකද 1000 වෙනවනේ. බලන්න ඒතර 1000 වෙන නිසා 1000 ඇවිල්ලා. ඔක අපි ලියන්න නැතුවම අඩු කරන්න බලමුකෝ. දැන් බිඳුවෙන් බිඳුවක් බිඳුවයි. අපි කෙලින්ම දැන් උත්තරේට යන්න. මෙතන 5න් 5ක් බිඳුවයි. අන්න මෙතන 6න් බෑ. 6න් බැරි නිසා මේක ගෙනව 16 වෙනවා. ඒතර 1000 නේ හරිනේ බලන්න. ඔක ලියන්න පුළුවන් ඕනනම් ඔයාලට. 1000 එතකොට 16න් 7ක් 9යි. එමය 9 ආවේ. දැන් මෙතන 17 නෑ 16යි. මම කපන්න නැතුව ලියුවේ 17න් 12 ගියාම 4යි. දැන් ඔක ළමයිනේ අඩු කිරීමේ තව තියෙනවා මේ එකතු කරන්න අඩු කරන්න තව විදියක්. මේකත් ඔබට සමහරවිට ඉස්කෝලේම කියලා දීලාදී හුරු ඇති.
මම මේක පෙන්නන්නම් අර ඉස්සෙල්ලා ඔක්කොම ගණන් මේ විදිහට හැදුවා හැකි ඕනනම්. එතකොට අර 1000 කියන කතාව මෙතන පැටලෙන එක නැතුව යනවා මෙහෙම කළොත්. ලීටර මිලිලීටර වර්ග දෙකෙන් දීපු පාඩම අපි කරන්නේ ඔක්කොම මිලිලීටර කරනවා. ලීටරයට 1000යිනේ මතකනේ මිලිලීටර. මෙන්න මෙතන 4 මිලිලීටර වලට ගියොත් ලේසර් පොයින්ට් එක බලන්න. මේ ලීටර 4 මිලිලීටර වලට ගියොත් 4000යි. මේ 850ත් එක්ක 4850යි කියලා ඔන්න ලියනවා. මෙන්න මේ ටික ලිව්වි. හැබැයි දැන් මිලිලීටර වලින් ලිව්වි. මේක ලියනවා 2740යි. දැන් දරුවනේ ඔගේ තියෙන වාසිය තමයි දැන් වර්ග දෙකක් නැහැ. දැන් තියෙන මිලිලීටර විතරයි. දැන් අර මෙතන අර 1000 ගේන තැන පරිස්සම් වෙන්න ඕනේ නැහැ. ඔයාලට පුළුවන් අර හැම ගානම ඕන නම් මේ ක්‍රමයට හදන්න. මේ ඊතල ගහන්න ඕනේ නැහැ. ඔයා කෙලින්ම මිලිලීටර කරලා ලියලා ඊට පස්සේ හදලා උත්තරේ ගමු. අපි මේක එකතු කරලා ඉමු මොකද වෙන්නේ බලන්න. ඔන්න බලන්න එකතු කරාම 0.0.0යි 5යි 4යි එකතු කරන්න 9යි 8යි 7යි එකතු කරන්න 8යි 7යි එකතු කරන්න ලේසි විදියක් මම කියන්න මේක 7නේ මේක 7 කියලා ගන්න 7යි 7යි 14 තව එකක් දාන්න 15යි 15න් 5 එකක් ඉතුරු ගාම 5යිනේ 5යි 2යි 7යි මේ 790 මොනවද 7590 මොනවද මිලිලීටර මිලිලීටර වලින් ගත්තේ ආන්න මෙන්න මෙතන තියෙනවා බලන්න 10 7ක් මේ 7000නේ 1000ක් ලීටරයයිනේ 10 7ක් ලීටර 7යි ඕන්න ඔය 7 මෙතෙන්ට දානවා දැන් ඔය 7 මෙතෙන්ට දානවා මෙතෙන් ඉතුරු 590 දානවා බලන්න අපි මේ 7 මෙතෙන්ට දැම්ම මේ 7000 මේ 590 මෙතෙන්ට දැම්මා මෙහෙම මිලිලීටර වලින් හදලා 10 ටික ලීටර කරනවා අනෙක් ටික මිලිලීටර වලින් ලියනවා එහෙම කරන්න පුළුවන් ඔගේ වාසිය තමයි අර මෙන්න මෙතන පැටලෙන තැන මම ඉස්සෙල්ලා වෙන්නවනේ ඔබට අර පැටලෙන්න පුළුවන් කියලා අර 50ම ආවදන එහෙම ඒක කිසි විදිහකින් පැටලෙන්නේ නැහැ මෙහෙම එකපාර ලිව්වම ඒක ලේසියි පැටලෙනවා නම් ওই ක්‍රමේ කරන්න අඩු කිරීමකට ඔක පාවිච්චි කරන්නේ මේ 450න් 325ක් අඩු කරන්න බෑනේ අඩු කරන්න පුළුවන් 450 325 අඩු කරන්න පුළුවන් බැරි වෙලාවක වුණත් මේක ප්‍රශ්නයක් නැහැ අපි මේක කෙලින්ම මේ ලීටරයට 1000 මිලිලීටර මිලිලීටරේ මිලිලීටර ලේස පොයින්ට් එක බලන්න 10යිනේ 700 අපි 7000 කරලා ගමු මේක 450යි ඒතර 7450යි ඔන්න බලන්න මෙතෙන් දෙනවා 7450 ඒතර ආයි මේක ගත්තම මේ 5 ලීටරනේ මේ ලේස පොයින්ට් එක බලන්න ඒක මිලිලීටර කරොත් එකකට 1000 ඉන්න 5කට 5000යි 5325 වෙනවා ඔන්න බලන්න ආන්නේ දෙන්නේ අර වර්ග දෙක අයින් වෙනවා අර මෙහෙන් 1000 එනකොට මෙන්න මෙතන ලියන එක පැටලෙන්නේ නැහැ මේ ලේස පොයින්ට් එක බලන්න මේක නම් මදි නෑ මදි වුණොත් මෙහාට ගේන එක පැටලෙන්න පුළුවන් නේද මම පෙන්නුවේ අර 50 එමතු පිච්ච එක ඒව ඊටාම පැටලෙන්නෙම නැතිනවා මිලිලීටර ගත්තාම ඔයා මේ ක්‍රමය වුණ අනුගමනය කරන්න දැන් ඉතින් ඉස්සෙල්ලා එකතු කරලා දැන් අඩු කරනවා මේ 0.5 බෑ එකක් ගෙනවා 10න් 5ක් 5යි මෙතන එකක් ගියානේ 5න් 4ක් ඉතුරුයි 4න් 2ක් 2යි මෙතන 4න් 3ක් 1යි මෙතන 7න් 5ක් 2යි දැන් බලන්න දෙන්න ආවේ 2000 කියලා නේද මෙන්න මේ 2000 10ව දෙකක් නෙවෙයි දෙකේ තියෙන්නේ 10ව දෙකක් නිසා මිලිලීටර 1000 ලීටරේ ඉඳලා 2000ට 2යි මෙන්න මෙතන 2 එනවා ඉතුරු 125 මෙතෙන්ට එනවා බලන්න එහෙම ගත්තම හරි සරලයි අර පැටලෙන එක නැතුව යනවා ඔබට පැහැදිලි ඇති මම කියන දේ හොඳයි එහෙමනම් දරුවනේ අදට මේ ඔච්චරයි මම මේ බැලුවේ දිගටම ගැටළු ඉදිරිපත් කරනකොට පාඩම් කීපයක් කරන්න මම කිව්වා ඔබට ওই දෙවන වාරේ පළවෙනි පාඩම ඔක පරිමාව ධාරිතාවගේ මාතෘකාවෙන් තියෙන්නේ 13 වෙනි පාඩම 62 වෙනි පිටුවේ දරුවනේ මේක බලලා මේ ගණන් ටික හදන්න අර 10 පැටලෙන්නේ නැතුව හදන්න බොහෝ විට භාගයට ඔය වගේ ගණක් එනවා ඕක කරාම බර පාඩමේමත් ඉතාම සරල වෙයි අපි එහෙනම් අපි කළා මෙතන නවත්තමු හොඳයි එහෙනම් අදට ඔච්චරයි ගොඩක් ස්තුතියි